මේ කාටද? නෝට. ඔයි යෝ මේ කාටද? මේ පොඩි කවුද? කවුද? ආපෝ මේ දෝද්ද බං. අම්බෝ මේක වහලා දාපන්. ඕෆ් කරා. ක්‍රිකට් ගහන්න ආව නම් ක්‍රිකට් ගහපන්. ගෙවල් හොයන් එනවා බං ඊට පස්සේ ඕෆ් කරා පොඩි මොකද කරන්නද? හෙලෝ දිරෝ ඕ මේ මං ආවරා අම්මත් එක්ක බෝධි පූජාවක් තියෙනවනේ ඒකට ආවා පන්සලට. ගෙදර නෙවෙයි ඉන්නේ. මේ අරුන්ටත් ගත්තා අපේ හිරුෂාන්ටත් ගත්තා තුන් දෙනෙක් ෆෝන් හිටා උනුත් මේ මොන්නම් දැන් මන් දන්නේ නැහැ උදේ නම් කෝල් කරා ආයේ කෝල් කරේ නැහැ පොඩක් ආයේ බලන්න මන්නේ පන්සලේ ඉන්නේ මේ හාමුදුරුවෝ වෙනවා මන් තියන්නම් හරි හරි පන්සල මේ කොහෙද මට මතක නැහැ ජේතවන හරි මම පස්සේ මැසේජ් එකක් දාන්න හරි බයි දාපන් දෙක යනවා. උඩ ඵලයා පිස්සුද බං? අවුට් බං. පිස්සුද බං ග්‍රීස් කරලා තිබ්බේ. නෑ පිස්සුද බං. මේ බලන් ග්‍රීස් එක මේ. ඉතින් බං රනි සයිඩ් නෑ. ඒ නිෂු නැතුව පාළුයි බං. පිස්සුද බං? ඒකේ හරියනවද බං වැඩ කරන්න? මොකද්ද බං? අඩෝ ඒ කියන කතා කරමුකෝ. අනේ මේ නිකන් ඉඳහම් බං. මං කෝල් එකක් දෙන්නද? එපා මේ ඒකේ එන වාතයක් බං පිස්සුද බං දෙල්ලම් කල්ලන් අවස්සලා තියෙන්නේ බෑනේ කරන්න ක්‍රිකට් ගහන්න පුළුවන්ද බං මෙහෙම? මේ මං කෝල් එකක් දෙන්නද? නිෂු ඉන්න එක හොඳයි මං කෝල් එකක් හරි උඹලා මේ හරි උඹලා එන උන් එක ගාපම මම වෙන යාළුට යාළු කරගන්න අවුලන්නේ නෑනේ. නෑ ඒ පිස්සු කෙලින් ඉඳපන් මෙන්න මේ වරෙන් බං. නිෂුට කතා කරමු බං. නිෂුට මොනම ඕකේ උල ගන්න ඒක තමයි අපි මේ අකත් එක ගහමු ක්‍රිකට් රජලුනේ නම කවුද මේ බැට් කර මේ අරුණ මේ අකර බැට් කරන්න දෙමු මේ නෑ මේ අරුණ ක්‍රීම් සෝඩා එකයි බිස්කට් පැකට් එකකුද? සෝඩා ගන්නේ කෝල් කෙමද? කෝල් එකක් ගනින් බං කෝල්. හරි. මේකට එනවා 319ක්. මේක 109 හරි. කීයක්ද තව ඉතුරු ඕනේ? මට 19 උඹලා ගාව නැද්ද ඉතුරු ටික දුන්නයිද 20 තියා? මොකද්ද 20කට නම් ඉන්න එපා 20 දෙන්නම්. මේ මාරු නෑ. මේ හරි කොපි තියාගන්න. මේ පොඩ්ඩකින් දැන් මේ මූ ටොපියක් දුන්නේ පොඩ්ඩක් ඉඳපන්කෝ මේ ඇයි ටොපියක් දුන්නේ ඇයි දැන් ඉතුරු නෑලු මේ අංකල් එහෙම වෙන්න බෑ හරිද මට රුපියල ඕනේ මේ ටොපිය හරියන්නේ අපිට රුපියල ඕනේ මේ අහපන්කෝ අපි දාඩිය මාසේ හම්බ කරන්නේ මචං රුපියල හරිද අයියෝ ඔච්චර ලෝභ වෙන්න එපා. මොකද්ද මේ පිරිලමයි මේ විදිහට ගෑල්ලමයි විතරක් මෙහෙම ලෝභ වෙන්න එපා. මේ ඔයා හදිස්සි අපි රුපියල අඩුවෙන් දුන්නා නම් මොකද ඔයා කරන්නේ අයියා ගහන්න එපා. මම මෙතනින් යන්නේ මට රුපියල ඕනේ පොඩ්ඩක් බෑ මම යන්නේ පුළුවන් දෙයක් කරන්නකෝ හරි ඉන්න රුපියල දෙන්න. මේ ආව පිස්සව වාඩි කරගන්න ආ. මේ ටොපිය ගන්න මම ඔබේ පාද හරි අන්න එහෙම ඉන්න හරිද හරි. බල්ලට කරන්න එපා හරිද යන්න. බල්ලා ගන්න හරි අනේ මොන පොලිසියද මේ මොකෙද්ද මේ ඇයි බයි ඇයි නැවැත්තුවේ කියපන් මොන පිළිවෙස් බහපන්කෝ ඉස්සනේ බං ලයිසන් එක මාත් නෙමෙයි රියදුරු කවුද? රියදුරු මූ කවුද? උඹ රියදුරු ගාන්නේ මූ කවුද? ඉන්නේ මේ බලන්න මේ බීලානේ මේ. කවුරුද මේ පොඩ්ඩක් බිව්ව මේ ළඟට ඔය කියලා කතා කරන්න එපා. මේ සර් ඔයාට දැන් අපේ ලයිසන් එක ඕනේ කිව්වේ මල්ලි බ ලයිසන් එක ගෙනේ ලයිසන් එක හරි බ ලයිසන් මම මෙයාත් එක බලා ගන්න බ ලයිසන් ගෙනෙන්කෝ බලන්න මේ නැහැදිච්ච ගෑනු. උඹ කාටද නෑ
කවුද යකෝ හැදිච්ච එක? කවුද හැදිච්ච එක? මේ කතා කරන්නේ හරිද? හතර දෙනාම ඇතුළට දානවා ඈ. කලබල කරන්න එපා. මට ලයිසන් එක දෙන්න. ලයිසන් එක ගෙනාවා. කෑ ගහන්න පොඩ්ඩක් ඉන්නකෝ. උඹ දිහා ප්‍රගති වාර්තාවොත්. අනේ අවුරුදු දෙකේ පැත්ත කියලා. අවුරුදු මේ බලන්නකෝ ටෙම්පරියෙන් කොහමද හතර දෙනෙක් කරගෙන කරලා දෙන්නේ. සර් මේ හරිය දැන් ඔයා අපේ ලයිසන් එක ඉල්ලුවා. ඔව්, අපි license ලයිසන් එක දුන්නා. ඔව්, හරි එයි. දැන් ඔයා මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ නීතිය කඩලා තිනවා ඒ විදිහට අපි ඇතුළට දාන ඔයගොල්ලෝ. මේ සර් ඔයාලා ජීවත් වෙන්නේ අපේ සල්ලි වලින්. හරිද? අනේ නෝනා. ඔයාලා මේ මේ ගේම් නෝනා, ඉල්ලන්න ගෑන් ලෑබ් වෙන්න එපා. ඔයා මේ ගන්නේ. නැහැදිච්චාම මොකද්ද ඔයා කියන්නේ ආ? හරි වෙන්න පොඩ ඉන්න. මගේ එකට තියන්නේ කල්ස. පියල් එන්න ටක් ගාලා සෙට් එකක් අරන් එන්න. මේ හතර දෙනෙක් ඉන්නවා. මේ හතර දෙනාව දාන්න ඕනේ. නැහැදිච්ච නියකුත් ඉන්නවා මේකේ. මේකේ පරට්ටි මේකේ මට ගහන්න. අඩෝ පරට්ටි